මොකද මේ අඬන්නේ? අනේ අක්කේ බොරුවට ඉමෝෂනල් වෙන්න එපා. මට ට්‍රේනින් එක තියෙන දවස් 10යි. මං ආයේ එනවනේ. අඬන්න එපා ඈ. මං ගිහින් එන්න. අයියා අඬන්නේ? නෑ මේ ෆිල්ම් එක ෆිල්ම් එකක් බලලා අඬනවද? නැහැ මට ඒකට ගොඩක් දුක හිතුණා. අයියෝ අයියෝ. ඇයි පයින් එන්නේ? කොයි ස්කූට් එක? ඒක කොහොමත් පරණ බයික් කියන්නේ. මං ඒක 20 අලුත් බයික් එකක් ගන්න. කාගෙන් අහලාද තමුසේ බයික් එක වික්කේ? තාත්තගේ මතකයකට තිබ්බෙත් ඒක විතරයි. තමුසේ ඒකත් විකුණලානේ. ඒ ස්කූටිය හොඳ ගානකට ආපු ඉන්න මං දුන්නේ. බොරුවට හැමතිස්සෙම තාත්තා ගැන කී ඉමෝෂනල් වෙමින් අඬන්න එපානේ. ඔය කඳුළු වලට වටිනාකමක් තියාගන්න. හැම එකටම අඬන්න ගියොත් එimhe හැම එකම හිතන්නේ ඔය බොරුවට සෝබනේට අඬනවා කියලා. ඇයි බං අවුල? ඇයි මේ අනන්නේ? නෑ බං මං ආදරේ කරපු කෙල්ල මාව අතහැරලා වෙන කොල්ලෙක් එක්ක සෙට් වෙලා. මොන්ද වැඩි? ඒ බං hina වෙන්නේ. යකෝ ඕකට හොම අන්නනවද? මේ කාලේ නම් ඒවා සාමාන්‍ය දේවල්. බොරුවට ඉමෝෂනල් වෙවි අනන්න නැතුව ඉඳපන්. හරි මට වැඩක් තියෙනවා මම යනවා. ඔය කඳුළු වලට වටිනාකමක් තියාගන්න. හැම එකටම අඬන්න ගියොත් එimhe හැම එකම හිතන්නේ ඔය බොරුවට සෝබනේට අඬනවා කියලා. අනේ අක්කේ බොරුවට ඉමෝෂනල් වෙන්න එපා. මට සමා වෙන්න මල්ලි දීපු බයික් එක ආයි ඉල්ලන්න උනාට. හරි අයියා කමන්නේ මොනවා කරන්නේ? අනේ ගොඩක් thank you මල්ලි. ඒයි මොනවද එතනදලා කරන්නේ? අක්කේ ඔයා මෙච්චර කල් අඬද්දි මං ඔයාට බයිනවා හැම දෙයකටම බොරුවට අඬනවා කියලා. ඒත් මටත් ඒ විදිහට වෙනකොට තමයි තේරෙන්නේ මේ හැඟීම් වල වේදනාව. මං තාත්තගේ බයික් එක ආපහු අරන් ආවා. ඒක තමයි. ඔයා කාගේවත් හැංගීම් වේදනාවල් තේරුම් නොගත්තට කමක් නැහැ. හැබැයි කවදාවත් ඒවා විහිළුවට ගන්න එපා මල්ලි. මොකද ඔයාටත් hina වෙන්න බැරි දවසක් කවදා හරි එන්න පුළුවන්. මට සමා වෙන්න අක්කේ. හරි හරි එන්න අපි කැම කන්න යමු.